හයි යාළුවනේ. අද මම ආවා බෙල්ලාජ්ජ සිටි එක බලන්න. ඔයාලට මතකද මේ බෙල්ලාජ්ජ ලේක් එක? බලමු නැති යාළුවෝ අනිවාර්යයෙන්ම බලන්න. මම ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ ලින්ක් එක දානවා. ඉතින් අනිවාර්යයෙන් මේකත් බලන්න. ඒ වගේම නගරයත් බලන්න. මොකද බෙල්ලාජ්ජ කියන්නේ පෞරාණික නගරයක්. ඒ වගේම සංචාරක පුරවරයක්. ඉතින් අද අපි ඒ සම්බන්ධව තමයි වීඩියෝ කරන්නේ. ඉතින් ඕගොල්ලෝ අපිත් එක්ක රැඳිලා ඉන්න. මේ වීඩියෝ එකත් එක්ක මේ වීඩියෝ එක ස්කිප් නොකර බලන්න. මොකද මම ඕගොල්ලන්ට බෙල්ලාජ්ජ සිටි එකේ හැම දෙයක්ම පෙන්නනවා. ඉතින් මේ මගේ මහත්තයා මේ මගේ බබා අපි තුන්දෙනා දැන් මේ වීඩියෝ කරන්න ඉදිරියට යන්න තමයි හදන්නේ. එහෙනම් අපි වීඩියෝ එක කරන්න කලින් කෝපි එකක් බීලාම වැඩේ පටන් ගමු. එහෙනම් අනිවාර්යෙන්ම අපි කැෆේ එකම බීලා වැඩේ පටන් ගමු. The Pearl of Lake Bellagio. ඒකේ වැදගත් විස්තර කීපයක් මම දැන් කියන්නම්. ඉතාම සුන්දර සිත් ගන්නාසුළු නගරයක් වෙන බෙල්ලාජෝ උතුරු ඉතාලියේ ලොම්බාර්දියා කලාපයේ ලේක් කෝමෝහි අතු තුන එකතු වන මැද පිහිටා තියෙන්නේ. අපි දැන් බෙල්ලාජ්ජ සිටි එකට දැන් ඔන්න ඇවිල්ලා ඉන්නේ. දැන් ඉතින් හොයාගන්න ඕනේ වාහනේ පාක් කරන්න. හැම තැනම පාකින් ෆුල්. බලමු. ඉතින් අපි වාහනේ පාක් කරලා ඉක්මනට වෙනවා ඔයාලව හම්බෙන්න. අපි දැන් බෙල්ලාජ්ජ නගරයට ඇවිල්ලා ඉන්නේ. ඉතින් මේ ඔයගොල්ලෝ දකින්නේ බෙල්ලාජ්ජ ලේක් එක. ඉතින් ඔයාලට මම මේ ලේක් එක ගැන ඉස්සෙල්ලත් කිව්වා දාලා තියෙනවා ලින්ක් එක. බලපු නැති යාළුවෝ අනිවාර්යයෙන්ම බලන්න. ඇත්තටම දැන් ඉතින් සැරසෙන්නේ ඕටම් එක තමයි දැන් පටන් අරන් තියෙන්නේ. ඉතින් ඔයාලට පේනවා ගස්වල කොළ දැන් හැලෙන කාලේ. කොළ දැන් කහ පාට වෙලා තියෙනවා. ඇත්තටම හරිම ලස්සනයි, හරිම සුන්දරයි, හරිම නිස්කලංකයි. ටුවරිස්ලා ගොඩක් එනවා මේ බෙල්ලාජ්ජෝ බලන්න. සමයකට ගොඩක් සෙනග ඉන්නවා. ඒ කියන්නේ සමයකට මාරම විදිහකට සෙනගෙනවා මේ බෙල්ලාජ්ජෝ වලට. මේ අපි මේ බෙල්ලාජ්ජෝ වලට එන දෙවෙනි පාර. අපි බෙල්ලාජ්ජෝ වලට එන දෙවෙනි පාර. ඉතින් මොන අපි පළවෙනි පාරේ සමයකේ ගිය අවුරුද්දේ මීට අවුරුදු ගොඩක් සෙනගේ දෙක තුනකට කලින්. එතකොට නම් ගොඩක් ඉතින් කොහොමද මේකේ සෙනග ඉන්නවා. ඉතින් අපි දැන් ඉස්සරහට ගිහිල්ලා යමු ඉස්සරහට තව තැන් තියෙනවා ගොඩක් තැන් තියෙනවා බලන්න. ඔව්. ටවුන් එකේ ගොඩක් තැන් තියෙනවා අපිට පයින් ගිහලා බලන්න. යමු අපිත් එක්ක. අනිවාර්යයෙන් අපිත් එක්කම ඉන්න. ඔයගොල්ලන්ට පේනවා ඇති දැන් නැවෙන් වාහන එළියට එනවා මේ බෙල්ලාජ්ජෝ සිටි එකට. වෙනස් සිටි වල ඉඳලා කෝමෝ ලෙක්කෝ ඉතින් මේ වගේ මෙතන ඉඳලා යන්නත් පුළුවන් ඒ වලට වාහනේ දාගෙන Tamanට කැමති විදියට. ඒ පහසුකම් හැම දෙයක්ම මෙතන මේ බෙල්ලාජ්ජෝ සිටි එකේ තියෙනවා. ඒ වගේම පොඩි ට්‍රේන් ටුවර් සිටි ටුවර් එක පොඩි කෝච්චියක් එක. ඉතින් ඒක මේ පොඩි අයට සහ ලොකු අයට හැමෝටම මේක යන්න පුළුවන්. ගොඩක් ආසයි පොඩි අය. ඉතින් ඒ වගේ තියෙන්නේ මේ නැවතුටු කොලක් මෙතන. ඉතින් ඉතින් තමයි හැම දෙයක්ම සිද්ධ වෙන්නේ. ඔයගොල්ලන්ට පේනවා ඇති මේ සෙනගේ යන්න තමයි ඉන්නේ. ඉතින් වෙනස් සිටි වලට අනිත් කට්ටිය මෙහෙන් එනවා. ඒ කියන්නේ අනිත් සිටි වලින් එනවා. මේක තමයි බෙල්ලාජ්ජෝ සිටි ටුවර් කරන ට්‍රේන් එක. ට්‍රේන් එක කියන්නේ පාරේ යන්නේ. පොඩි ට්‍රේන් එකක්. පොඩි අය එහෙම ගොඩක් කැමති දෙයක් නේද? මේක මුළු සිටි එකම කවර් කරනවා. ඔව්. ඕන කෙනෙකුට යන්න පුළුවන්. අනිත් එක මේ අපි ගියේ නැති තැන් පවා බලන්න පුළුවන්. මේකේ මුළු ඒරියා එකම කවර් කරනවා. ඉතින් අපි මේකේ යන්නේ නැහැ. අපි යනවා ඉස්සරහට. අපේ මේ තව තියෙනවා තැනක් බලන්න. ඒක මේ මොනවද ඒවට කියන එක පර්ෆියුම් වර්ග ඉතින් හැමදේම තියෙන චුට්ටක් එකක් බලන්න යන්න ඕනේ. ඒ නිසා අපි ඉස්සෙල්ලා ඒක බලන්න යනවා. එහෙනම් අපි යන්නේ එතනට.
ATM පොයින්ට් එකක් තියෙනවා. පුළුවන් නම් සල්ලි ගන්න පුළුවන් සල්ලි තියන අයට. සල්ලි තමයි නැත්තේ නේද? සල්ලි තියලාට ගත්ත හැකියාව ඔගේ. දැන් අපි යන්නේ මෙතන ඉඳන් පටන් ගන්න ටූරිස්ට් ඒරියා එක. ඒ කියන්නේ ඉස්සරහටම තියෙන්නේ ඔක්කොම රෙස්ටෝරන්ට්, restaurant. කඩ. පේනවනේ ඔයගොල්ලන්ට මේකේ ලස්සන. ඇත්තටම හරිම ලස්සනයි බෙල්ලාජු කියන්නේ මාරම ලස්සනයි. අන්න ඉතින් අරන් දෙනවා නම් අරන් දෙන්න පුළුවන්. අනිවාර්යෙන්ම. දැන් යන්නේ බෙල්ලාජුවල තියෙන තවත් පැරණිතම වීදියක් කරා. ඒකේ නම ජුසෙප්පි ගරිබාල්ඩි. ඉතින් අපිට මෙතනින් බලා ගන්න පුළුවන් මේ බෙල්ලාජුවල ටාබීනික ආහාර වර්ග, එතකොට සම්බාණ්ඩ, එතකොට සුවඳ විලවුන්, ඒ වගේම තව දේවල් තියෙනවා බලන්න කරන්න. අපි යමු බලන්න. හැබැයි මම නම් විශේෂයෙන්ම යන්නේ පර්ෆියුම් එකක් ගන්න. ඉතින් අපි බලමු. අපි දැන් යන්න. ඔන්න මේක තමයි පාර ඔන්නගොල්ලෝ බලා ගන්න. ඉතින් බබාවත් තරන් ඉතින් මේක නගිනවා කියන එක හරි අමාරුයි. ජුසෙප්පි ගරිබාල්ඩි. ඔයගොල්ලෝ මේක Google එකේ සර්ච් කරන්න පුළුවන්. අනිවාර්යයෙන්ම සර්ච් කරලා බලන්න. ඉතින් මේක හරි ලස්සන වීදියක්. ඉතාලියට ගොඩක් ප්‍රසිද්ධයි. ලික වර්ග ඒ හැමදේම Tava engraçado, mano. Tava engraçado. ඔය වර්ග ලික වර්ග. ඔයගොල්ලෝ බලන්න. Não, ainda bem que eu também não foi. Ainda bem que eu estou Esse pra continuar, මේ ජුසෙප්පි ගරිබාල්ඩි වීදියේක බලන්න ගොඩක් දෙනෙක් එනවා. මේ ඉතාලියේ ගොඩක් අය එනවා. මේ දෙන්න ෂොප් වහලා මොකද එකහමාර ඒගොල්ලෝ ආයෙ ඕපන් කරන්න 3ට. ඒක දැන් අපේ මේන ටයිම් එකට රෙස්ටෝරන්ට් විතර යරලා තියෙන්නේ නා. මහන්සි නේද? අම්මා මට නම් ගොඩක් මහන්සි. මොකද මම මෙයාවත් අරගෙන යන්නේ. හරි මහන්සි. මොකද මෙයාට මෙතන යන්න අමාරුයි. බබාට අනික මේ ගෝ කාට් එකක් දෙන්න තරන් ඉන්නත් බෑ. ඉතින් බබාලා ඉන්න කට්ටියට අනිවාර්යයෙන්ම කියන්නේ අනිවාර්යයෙන්ම කැරි එක අරන් එන්න කියලා. මේ තියෙන්නේ දැන් ෆේමස් වයින් ෂොප්. ඉතාලියට ප්‍රසිද්ධ වයින්. ඉතාලියට මාවේනික වෙච්ච බොරු කිව්වොත් නහය දිග වෙන පිනෝකියෝ. මෙන්න මෙතන තමයි ඉන්නේ. ඉතින් මෙතන ඒගොල්ලන් කරන නිර්මාණ අතනම හරිම ලස්සනයි. ගොඩක් දේවල් තියෙනවා. මෙයාලගේ මේ අපි දෙන්නත් එක්ක මේ ලස්සන පටු වීදිය ඇවිදින ගමන් නගරයේ තියෙන අලංකාරය බලමු. මේ පටු පාරවල් දෙපැත්තේ තියෙන පැරණි ඉතාලි පෙනුමිති ගොඩනැගිලි නගරයට අමුතුම කලාත්මක බවක් එකතු කරනවා. ඒක ඔයාලටත් පේනවා. හැබැයි මම ඔයාලට කියන්න ඕනි මේ වෙලාවේදී මේ කඩ වහලා තියෙනවා. මොකද අපි ගිය ටයිම් එක අනුව යාලා ලන්ච් එකට කඩවල් වහලා ආපහු හවස 3ට තමයි මේ හැම කඩයක්ම විවෘත වෙන්නේ. Salita Serbolloni
බෙල්ලාජ්ජවල තියෙන ප්‍රධානතම තැනක් තමයි මේ ෆොටෝ ගන්න තියෙන. අනිවාර්යයෙන්ම ඔයාලා මෙතනට ආවහම ෆොටෝ එකක් ගන්න අමතක කරන්න එපා. සුන්දර වයින් බාර්, ආපනශාලා සහ වර්ණවත් කැෆේ අතරින් විල දෙසට පෙනෙන දර්ශනය තමයි මෙතන තියෙන ලස්සනම දර්ශනය. මම ඔයාලට කියනවා අනිවාර්යයෙන්ම ඔයාලා බෙල්ලාජ්ජු සිටි එක බලන්න ආවොත් මෙන්න මෙතන ෆොටෝ එකක් ගන්න. ඒක ඔයාලගේ ලොකු මතක සටහනක් වෙයි. ගමන අතරතුර පොඩි විවේකයක් ගන්න හොඳම විදිහ තමයි වීදි අයිනේ තියෙන මේ වගේ කුඩා කැෆේ බාර්. කුඩා කැෆේ බාර් එක වාඩි වෙලා කැෆේ එකක් ගන්න ගමන් ඒ වගේම ඉතාලි පීට්සා එකක්, පැස්ට් එකක් හරි රස විඳින ගමන් නගරයේ අලංකාරය විඳ ගන්න පුළුවන්. මේ මාවත දිගේ යද්දී අපට හමු වෙනවා එක එක ජාතියේ හුරුබූටි කුඩා සාප්පු. අතින් සාදපු පළමු පන්තිය සිහිවටන ස්වර්ණාභරණ සහ ඉතාලි නිර්මාණ මෙහිදී මිලදී ගන්න පුළුවන්. විශේෂයෙන්ම කියන්න ඕනේ ලේක් කෝමෝ ප්‍රදේශයේ ප්‍රසිද්ධයි උසස් තත්ත්වයේ පටු රෙදි. වර්ණවත් සාලු. සංචාරකින් ගොඩාක් ආසාවෙන් මේවා මිලදී ගන්නවා. ඒ වගේම නරඹනවා. බෙල්ලාජ්ජු නගරයට ආවහම අපට හමුවන ප්‍රධානතම ඓතිහාසික ස්ථානයක් තමයි 12 වන සියවසට අයත් බැසිලිකා දී සංචාකමෝ රෝමානු කතෝලික පල්ලිය. මෙහි ඇති පැරණි ගෘහ නිර්මාණ ශිල්පය සහ නිහඬ පරිසරය සැබවින්ම මනස්කාන්තයි. කොන්ක්‍රීට් තට්ටු නැති ස්වභාවික හිරු එළිය වැටෙන මේ මාවත දිගේ නිදහසේ ඇවිදින එක හිතට ලොකු සැනසීමක් ගෙනත් දෙනවා. බෙල්ලාජ්ජු බලන්න ඔයා ගිහිලා තියෙනවා නම් ඒක ඔයාලට අනිවාර්යයෙන්ම දැනෙලා ඇති. ඔබත් ඉතාලිය සංචාරය කරනවා නම් බෙල්ලාජ්ජු කියන්නේ අනිවාර්යයෙන්ම නැරඹිය යුතු තැනක්. අද අපි දෙන්න එකතු වෙලා බැලුව මේ වීඩියෝ එක ඔයාලට ලස්සනයි කියලා හිතනවද? ඔයාගේ අදහස පහලින් කමෙන්ට් කරන්න. මේ වගේ තවත් සංචාරක වීඩියෝ වගේම ෆුඩ් රෙසිපීස් බලන්න මගේ channel එක subscribe කරලා තියාගන්න. ඒ වගේම කියන්න ඕනේ අපේ channel එකට අලුත් කෙනෙක් නම් අනිවාර්යයෙන්ම channel එක subscribe කරන්න අමතක කරන්න එපා. ඊළඟ වීඩියෝ එකෙන් අපි හම්බ වෙමු ඉක්මනටම. bye.